හායි කොහොමද අපි බලමුද මේ ඩාට් එක පළු හතරෙන් පිටපත් කරගෙන පටස් ගාලා මහන්නේ කොහොමද කියලා. පිටපත් කරගන්න දෙයක් නැහැ. මෙන්න මේ මැෂින් එක විතරයි යවන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ පළු හතරම ලස්සනට එකට තියලා අපි කපපු විදිහටම මේ හතරම එකට තියලා ඩාට් එකේ අර මැද ලක්ෂයේ ඉඳලා උඩට මැෂින් එකේ එනකොට පහට මතක් කරලා දාගන්න. මෙන්න මෙහෙම මහන්න විතරයි තියෙන්නේ. ටැග් කරන්න එපා. ගලවන්න අමාරුයි. පහට දාන්න කිව්වෙත් ඉක්මනට ගලව ගන්න පුළුවන්. නූල ඉතුරු කරලා කපුවාම මෙන්න මේ පටස් ගාලා වලට ගලව ගන්න පුළුවන්. ඒක ලේසි. ඔයාලා කාබන් කොල අරගෙන ට්‍රේස් කර කර අඳිනවට වැඩිය තව අඩි රූල අරගෙන පින් අරගෙන එහෙම ගහ කරත් කොච්චර කරත් පොඩ්ඩක් හරි මිස් වෙනවා. මේ ක්‍රමෙන් චුට්ටක්වත් එහෙම වෙන්නේ නැහැ. මේ බලන්න. මේ පැත්තෙත් ලකුණු වෙලා තියෙනවා. අපිට පේනවත් නැහැ. දැන් තියෙන්නේ මහා ගන්න. හැම එකේම තියෙනවා. දැන් තියෙන්නේ මේකේ මෙතන ඉඳලා මෙතන අඟල් භාගය නම් ලකුණු කරලා තියෙන්නේ. මේක නෝමල් මහන්න පුළුවන් මේකේ අඟල් භාගය තියනවානේ. මතක් කරලා ආය අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. 3:00 වගේ. මේක අඟල් භාගයට මෙන්න මෙහෙම මහාගෙන ටැග් කරගන්න. දැන් ඊළඟ එකෙත් මේ තිත් පාර තියෙනවා. තිත් පාරට කෙලින්ම මෙහෙම නැමුවා. ඊට පස්සේ මෙතනින් මතක් කරලා අඟල් භාගයට වැඩියෙන් මැහෙන්න පුළුවන් නේ. අඟල් භාගයක් ලකුණු කරලා ටේප් එකෙන් අර උඩම තිත නැවතින තිත ගාවට මෙහෙම මහගෙන එල පැත්තට. චුට්ටක්වත් අරදින්නේ නැහැ මේ ක්‍රමය. හරිම ලේසියි. මේ බලන්න. මෙතනත් ඩාට් එක මම මැහුවා. මේකෙත් මැහුවා. දෙකේම ඩාට් එක මැහැලා තියෙන්නේ මේ. මේකේ විතරයි ලකුණු කරගත්තේ චෝක් කෑල්ලේ. මේකේ නැහැ. දැන් මේ පළු දෙකත් අපිට ඒ වගේම මහ ගන්න පුළුවන්. මොකද මේ හැම එකේම තිත් පාරවල් තියෙනවා. ඒ තිත් පාර මැදට එන්න මෙතනලා මෙතන අගල් භාග ලකුණු කරලා මෙහෙම ලකුණු කරා. ලේසි නේද?